පුංචි ගවේෂකයෝ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ ලේනා ගැන. ලේනා කියන්නේ අපේ ගෙවතුවල, උද්‍යානවල වගේම වනාන්තරවල බහුලව දකින්න පුළුවන් කුඩා ශිරපායි සතෙක්. මේ ලේනුන්ගේ වේගවත් චලනයන් වගේම දිගු වලිගය සහ හුරුබුහුටි පෙනුම නිසා බොහෝ දෙනාගේ ආදරයට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ ආදරය නිසාම බොහෝ ගෙවල් සුළුතර සතෙක් බවට පත් වෙලා. ඉතින් ශ්‍රී ලංකාවේ ලේන වර්ග කිහිපයක්ම ජීවත් වෙනවා. එක්කෙනෙක් තමයි දඩු ලේනා. දඩු ලේනා කියන්නේ ශ්‍රී ලංකාවේ විශාලම ලේනා වගේම අපේ රටේ ජාතික සත්වයාද වෙනවා. දෙවෙනි කෙනා තමයි කඳුකර ලේනා. කඳුකර වනාන්තරවල පමණක් දකින්න පුළුවන් මේ ලේනගේ පිටේ ඉරි අඳුරු පැහැයක් ගන්නවා. තුන්වෙනියා තමයි ලෙයාඩිගේ ලේනා. එයා ශ්‍රී ලංකාවට ආවේනික විශේෂයක්. තෙත්කනාපී වනාන්තරවල බහුලව ඉන්නවා වගේම මෙයාගේ පිටේ තියෙන සුදු පැහැති ඉරි පැහැදිලිව පේනවා. හතරවෙනි කෙනා තමයි සාමාන්‍ය තල් ලේනා. ඒ කියන්නේ මේ අපේ ගෙවල් වල එහෙම නිතර දකින්න ඉන්නේ අන්න ඒ ලේනා. පස්වෙනියා තමයි පියාඹන ලේනා. පියාඹන ලේනා කිව්වට මෙයාට පියාඹන්න නම් බෑ. ඉදිරිපස හා පසුපස පාද අතර තියෙන සමේ පටලයක් භාවිතා කරමින් ගසින් ගසකට වාතයේ භාවිතයෙන් කෙටි දුරක් ලිස්සා යනවා. ඉතින් මේ ලේනා රාත්‍රී කාලයේ තමයි ක්‍රියාකාරී වෙන්නේ. වනාන්තරවල ජීවත් වෙන්නේ. ඉතින් රාත්‍රී කාලයෙන් හොඳින් යාට පේන්න ඕන නිසා එයාගේ ඇස් විශාලව පිහිටලා තියෙනවා. තියුණු ඇස් සහ හොඳ ශ්‍රවණ ශක්තියක් මේ ලේනන්ට තියෙනවා. ඒ නිසා අනතුරක් දැනුණ ගමන් විශේෂ හඬක් නිකුත් කරමින් අනිත් ලේනුන්ට අනතුරු ඇඟවීම සිදු කරනවා. මේ ලේනුන්ගේ සතුරු තමයි ගොදුරු පක්ෂීන්, සර්පයන්, මල් බල්ලුන් වගේම මුගටියන්. ඉතින් මේ ලේනගේ ඉදිරිපස තියෙන දත් මුළු ජීවිත කාලය පුරාම වර්ධනය වීම සිද්ධ වෙනවා. මේ නිසා ලේනුන් නිතරම ඝන පෘෂ්ඨ කපමින් දත් කෙටි කර ගැනීම සිද්ධ කරනවා. ඔය පොල් කටු, ගස් පොතු, ලී දඬු වගේ දේවල් කපමින් තමයි මේගොල්ලෝ ඒ දත් කෙටි කර ගැනීම සිද්ධ කරන්නේ. ඉතින් මේ ලේනගේ වලිගය එයාලට ගස් අතු අතර පැනීමට සමබරතාවය රඳව ගන්නත් සීතල කාලගුණයෙන් ආරක්ෂා වෙන්නත් උපකාර වෙනවා. අතු අතර මීටර කිහිපයක් දුරට මේ ලේනුන්ට පනින්න පුළුවන්. ආහාර ලෙස පළතුරු, බීජ වර්ග, ඇට වර්ග, පොල්, තල් ගෙඩි, මල් පැණි, කුඩා කෘමීන්, ඒ වගේම කෘමි බිත්තර ආදී ආහාරයට ගන්න නිසා සර්වභක්ෂක කාණ්ඩයට තමයි අයිති වෙන්නේ. ඒ වගේම සමහර ලේනුන් අපි ආහාරයට ගන්න කෑමත් ආහාරයට ගන්නවා. ලැබෙන ආහාරයේ කොටසක් පසුව කෑම සඳහා සඟවා තැබීම සමහර ලේනුන්ගේ විශේෂ පුරුද්දක්ලු. ඉතින් මේ ලේනා බීජ සහ ඇට වර්ග බිම සඟවා තබන නිසා මේවා අමතක වෙලා ඒ ස්ථානවල අලුතෙන් පැල වර්ධනය වීම සිද්ධ වෙනවලු. මේ නිසා වනාන්තර පුනර්ජනයට ලේනා වැදගත් දායකත්වයක් ලබා දෙනවා. ලේනාගේ ශරීරයට අවශ්‍ය ජලය එයා ගන්නා පළතුරු වලින් ලැබුණත් එයාට අවශ්‍ය වුණාම ඍජුවම ගිහිල්ලා වතුර බීම සිද්ධ කරනවා. ඊට අමතරව මල් වල තියෙන ජලය, එතකොට වැස්සකින් පස්සේ ශාක පත්‍ර මත රැඳිලා තියෙන ජලය ලෙව කෑමෙනුත් මේ පිපාසය නිවා ගන්නවා. ඒ වගේම තමයි ගස් කඳ වල හරි කුඩා වලවල් වල හරි එකතු වෙන ජලයත් මේ ලේනු පානයට ගන්නවා. වියලි කාලෙවලදී ලේනා නිතරම ජලය සොයනවා. එතකොට ඔය ගෙවල් වල වතුර බඳුන් වල තියෙන වතුර බොන්නත් මේ ලේනා ගෙවල් වලට එනවා. ලේනාට දින කිහිපයක්ම ආහාර නැතුව ඉන්න පුළුවන් වුණාට ජලය නැතුව නම් දීර්ඝ කාලයක් ජීවත් වෙන්න බෑ. මේ පිරිසිදු ජලය ලේනුන්ගේ ජීවිතයට ඉතාම අවශ්‍ය වෙනවා. ගැහැණු ලේනා ගැබ් ගැනීමේ ක්‍රියාවලිය සඳහා සූදානම් වන විට ඇයගේ ශරීරයෙන් සුවඳක් නිකුත් වෙනවා. ඉතින් මේ සුවඳ නිසා පිරිමි ලේනුන් ආකර්ෂණය වී මේ ගැහැණු ලේනා පසුපස හඹා යාම සිද්ධ වෙනවා. මේ අවස්ථාවේදී පිරිමි ලේනුන් අතර කෙටි සටන් සහ එකිනෙකා අතර බිය වැද්දීම් සිද්ධ වෙනවා. ගැහැණු ලේනා විසින් මේ ලේනුන් අතරින් ශක්තිමත් සහ සෞඛ්‍ය සම්පන්න ලේනාව
තෝරා ගැනීම සිද්ධ කරනවා. මෙම අවස්ථාවෙන් පසුව ගර්භණී කාලය තනිව ගත කිරීම, පැටවුන් බිහි කිරීම, පැටවුන් වර්ධනය කිරීම දක්වාම සියලු කටයුතු ගැහැණු ලේනා විසින් තනිව සිදු කර ගන්නවා. ඒ සඳහා පිරිමි ලේනා සහයෝගය දැක්වීමක් සිදු කරන්නේ නැහැ. ඉතින් ගර්භණී කාලය ගත කිරීම සඳහා වියළි කොළ, කුඩා අතු, තණකොළ, මෘදු ශාක කොටස් වගේම ලණු කොහු ආදිය භාවිතා කරමින් ගැහැණු ලේනිය විසින් මේ කූඩුව ඉතා ආරක්ෂිතව සෑදීම සිදු කරනවා. ඉතින් මේ කූඩු ගස්වල ඉහළ අතු අතර වගේම නිවාසවල වහලවල් වල, එතකොට ගෘහෝපකරණවල රාච්චුවල වගේම එයාට ආරක්ෂිතයි කියලා හිතෙන ඕනෑම ස්ථානයක මේ කූඩු සෑදීම සිද්ධ කරනවා. දින 40ත් 45ත් අතර කාලයේදී පැටව බිහි කිරීම සිද්ධ වෙනවා. වරකට පැටව 2ත් 5ත් අතර ප්‍රමාණයක් බිහි කරනවා. ඉතින් මේ පැටව ඉපදෙන අවස්ථාවේදී ඇස් වහගෙන තමයි බිහි වෙන්නේ. සති 3ත් 4ත් අතර කාලයේදී ඇස් ඇරීම සිද්ධ වෙනවා. සති 8ක් 9ක් විතර වෙනකන් මේ ලේන් අම්මගේ කිරි බීලා තමයි මේ ලේන් පැටව වර්ධනය වෙන්නේ. ඊට පස්සේ සති 8ත් 10ත් අතර කාලයේදී කූඩුවෙන් එළියට ඇවිල්ලා ආහාර හොයන්න පටන් ගන්නවා. මාස 2ක් 3ක් වගේ යනකොට අම්මගෙන් ඈත් වෙලා තනියෙන් හැසිරෙන්න පටන් ගන්නවා. මේ පැටවුන්ට මාස 9ක් මාස 12ක් පමණ කාලය වෙනකොට මේගොල්ලොත් ප්‍රජනනය සඳහා සූදානම් වෙනවා. මේ ලේනුන්ටත් අපිට වගේම ලෙඩ රෝග හැදෙනවා. බැක්ටීරියා සහ වෛරස් ආසාදන, අභ්‍යන්තර පණුවන් හට ගැනීම, මැක්කෝ, උකුණෝ, කීඩෑවන් වගේ සත්තු බෝවීම, දිලීර ආසාදන හට ගැනීම වගේම තුවාල සහ අස්ථි බිඳීම් වලටත් මේ ලේනු ගොදුරු වෙනවා. ඉතින් අසනීප අවස්ථාවලදී සාමාන්‍ය හැසිරෙනවට වඩා ඉතා නිශ්ශබ්දව සිටිනවා. ආහාර ගන්නේ නැතුව ශරීරය දුර්වල වෙනවා. ලොම් ගැලවිලා ඉතා දුර්වල ස්වභාවයක් පෙන්නනවා. ඇස් වලින් හරි නාසයෙන් හරි ශ්‍රාවයක් පිට වෙනවා. සමහර මෙයාලට හැදෙන රෝග අපි මෙයාලා වැළුවාම අපිටද සෑදීමේ ඉඩකඩ තියෙනවා. සත්ව ලෝකයේදී එක් සහකරුවෙක් හෝ එක් සහකාරියක් සමග පමණක් ජීවිත කාලය පුරාම ජීවත් වීම සිද්ධ වෙන්නේ නැහැ. සහකරුවන් කීප දෙනෙක් හෝ සහකාරියන් කීප දෙනෙක් සමග සම්බන්ධකම් පැවැත්වීම සිද්ධ වෙනවා. පුංචි වුණත් පරිසරයට විශාල සේවයක් කරන ඉතා බුද්ධිමත් සහ ක්‍රියාශීලී සතෙක් විදියට ලේනව හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ පරිසරය සුන්දර කරන මේ පුංචි ලේනුන්ව කූඩුවල හිර කරන්නේ නැතුව නිදහසේ පරිසරය තුළ ජීවත් වෙන්නට ඉඩ හැර ඒගොල්ලන්ගේ සුන්දරත්වය විඳින්න කියලා මම පුංචි ඉල්ලීමක් කරනවා. අද වීඩියෝකින් ලේනුන්ගේ විවිධ හැසිරීම් රටා දැක්ක වගේම ඒගොල්ලෝ ගැන නොදන්නා තොරතුරු ගොඩක් දැනගන්නත් ඇති කියලා මම හිතනවා. මේ වගේ නොදන්නා දේවල් බොහෝ දැනගන්න පුංචි ගවේෂකයෝ YouTube channel එක subscribe කරන්න, share කරන්න, comment කරන්න අමතක කරන්න එපා. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.